හෙල්ලෝ ගයිස් අද මං යට කියල දෙන්නන කොහොමද සින්දුවක සිංහල හෝවේවා ඉංග්‍රිසි හෝවේවා සින්දුවක කටහට නැති කරන්න කොහොමද කිය හරිම සල්ලයි විනාඩි පාක්වත් යන්න එකෙන් මම මේ වීඩුව ගේන්න හේතුව කෝල් කරලාහන මයි මගේ වෙන චැනල තින චැනලෙ කෝල් කරලාහන ම නම්බරි දාල්ති නීද කොහොමද මම කැරෝකෙට කරන්න කොහොමද හදන්න කොහොමද අයම කැරට කරන්නය කෝල්දී යහන අසාමාන සතියට දවස් දෙයක් කර කෝල් දෙනවා එහින් තම මේ වීඩියෝ ගෙනාවේ අපි බලමු කොහොමද කැරෝකේ ටැක්කයක් හරියට හදන්න කියලා මේකට ඇප් අනම් අනමුකුත් අවශ්‍යනය යට ඔයාගේ ලැප්ටොප් එකෙන් PC එකෙන් නැත්තම් ෆෝන් එකෙන් ඕන එකින් හදන්න ඕන් ඩිවයිස් එකෙන් හදන්න මත තියාගන්න ඔයා ප්‍රෝ වර්ෂන් එක ගත්තොත් තමයි මේකෙන් සින්දු ගොඩක් හදන්න පුළුවන් වෙන්නේ නැත්තම් ඔයාගේ එක ඩිවයිස් එකකින් එක සින්දු හදන්න පුළුවන් ඒ කියන්නේ යා ඩිවයිස් එකේ IP නම්බර් එක තමයි ට්‍රැක් කරන් ඉන්නේ ඉතින් එක ඩිවයිස් එකකින් එක සින්දු හදන්න පුළුවන් ඒකින්ද ඔයාලට දැන් ඔයාට YouTube channel එකක් කරන්න කියලා හිතාගන්නකො ඔයා දැන් සින්දු හදලා කැරෝකේ ටැක් හදලා YouTube එකට දාන්න ඕන අය හොදට හිතලා දවසට එක සින්දුව හදන්න දෙන්නේ දවසට එකයි එතකොට අපි යම් වීඩියෝ එකට හරි අපි ඉස්සෙල්ලාම යන්න ඕනේ දැන් ඔයාලා ෆෝන් එකේ හෝ වේවා ඔයාගේ PC එකේ නැත්නම් ලැප්ටොප් එක අපි දන්නවා Google Chrome එක නැත්නම් Edge එක ඕන එක පාවිච්චි කරන්න පුළුවන් iPhone නැත්නම් Safari එක එහෙම පාවිච්චි කරන්න පුළුවන් අපි ඊට පස්සේ යනවා අපි මේ සර්ච් බාර් එකේ ගිහලා සර්ච් කරගන්න ඕනේ vocal remover .org කියලා vocal remover.org කියලා සර්ච් කරගන්න ඕනේ ඊට පස්සේ එකෙන් ගියාට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා ලෝඩ් වෙනවා ඊට පස්සේ මේ පේනවනේ remover splitter preacher අරන් මේවා තියෙනවා එතකොට මේ vocal remover and isolations කියන මේ කැලට තමයි පෙවලා තියෙන්නේ දැන් මෙතන තියෙනවා browse my files කියලා තියෙනවා අර මේවා තියෙනවා එතකොට මේක තියෙන ප්‍රධාන කාරණා තමයි ඔයාලා දැනගන්න ප්‍රධාන කාරණා තමයි මේ ඔයාලගේ එක ඩිවයිස් එකෙන් හදන්න පුළුවන් එක මේ සින්දුවක් විතරයි එක සෝංග් එකක් විතරයි ඔයාලගේ එක ඩිවයිස් එකකින් හදන්න පුළුවන් හරිද ඒතර ඔයාලා ට්‍රැක් කරගෙන ඉන්නේ කියන්නේ වෙන Gmail වලින් එහෙම අර මේ Gmail ගොඩක් හදාගෙන සින්දු ගොඩක් හදන්න බෑ ඔයාලගේ ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට තමයි ඔයාලා IP address එකෙන් තමයි ට්‍රැක් කරන් ඉන්නේ එතකොට ඔයාලා හදන්න පුළුවන් එක සෝංග් එකක් විතර එක ඩිවයිස් එකකින් ඒක ඩිවයිස් පහක් තියෙනවනම් සින්දු පහක් ඔයාලා දවසට වැදුවේ හරිද දවසට සින්දු පහක් වැදුවේ ඒතර අපි යමු අපි දැන් යන්න හදන්නේ browse my file ගිහිල්ලා අපේ සින්දුවක් තියෙනවා මම අපි දන්නා සිංගල් සින්දුවක් තියෙනවා වෙරළ කොනක හිත බලා හිටින්න නෙමෙයි මම ඒකේ කැරෝකේ රැක්කේ තමයි ඔයාලට හදලා පෙන්නන්න යන්නේ එහෙනම් අපි ඒක දාගෙන වැඩේ පටන් ගමු audio processing ඔයාලා දන්නා මේක AI වලින් හදලා දෙන්නේ ඒතර ඉංග්‍රීසි ඒවා මේකට වඩා හොඳට හදලා දෙන්න පුළුවන් මොකද සිංහල කියන භාෂාව එච්චර ලෝකේ කතා වෙන්නේ නැහැ ඒතර AI වලට තාම අර එච්චර ඩිටෙක්ටඩ් වෙන්නේ නැහැ සිංහල භාෂාව ඒ හින්දා ඉංග්‍රීසි සින්දුව මීට වඩා සුපිරියට හදලා දෙනවා සිංහලයවත් හරියටම හදලා දෙනවා ඔන්න වන්න ඔන්න ආවා සින්දුව දැන් මෙතන තියෙනවා මේ වෝකල් එක අඩුම කරලා තියෙනවා මේ ඉන්නේ වෝකල් මේක ඒක අපි අඩුම කරලා තියෙන්නේ දැන් තියෙන මියුසික් එක අපි දැන් මේ මියුසික් එක ප්ලේ කරද්දී මේ බලන්න මියුසික් එක ප්ලේ වෙනවා මෙතන මියුසික් එක යමුකෝ වෙනවා මියුසික් එක විතරයි වෝකල් එක එනවද නෑ ඔන්න අපි දැන් වෝකල් එක සාර්ථකව මේක කරලා තියෙනවා ඔන්න දැන් මේ 84ට දැම්මම මොකද මේ වෝකල් එක ටික ටික එන්න වැඩි කරද්දී නේද වෝකල් එක එන්න ගන්නවානේ ඒතර වෝකල් එක බිඳුවට දැම්මාම ඒක කැරෝකේ ටැක් කරුවා අපිට ඕන සින්දුවක ඕන එක මෙහෙම කරලා මේ අනිවාර්යයෙන් දැන් මේ කැරෝකේ ටැක් එක තමයි ඉන්නේ ඊට පස්සේ මෙතන තියෙන්නේ සින්දුව සේව් කරගන්න කියලා සේව් කරගන්නේ කොහොමද සේව් කරගන්නේ මෙන්න මෙතන සේව් බටන් එක ඒ සේව් බටන් එක දීලා සින්දුවට අපිට ඕන පුළුවන් මේ මියුසික් අඩු කරලා කටහඬ විතරක් ගන්න. හරි? ඒක ඉතින් අපිට වැඩක් නෑ. ඊට පස්සේ මේක සීගරම දාලා වෝකල් එකට ගිහලා මෙතන තියෙනවා සේව් කියලා බටන් එකක්. දකුණු පැත්තේ යටම තියෙන සේව් එක වන්න ඒක බොහොම ගන්නේ මියුසික් එක ඩවුන්ලෝඩ් audio මියුසික් එක ඩවුන්ලෝඩ් ප්ලේ කරලා ගත්තා. මම දැන් අපි සාර්ථකව සින්දුවක කැරෝකේ එකක් හදලා ඉවරයි. තේරුණා? සිංහල හෝ වේවා ඉංග්‍රීසි හෝ දෙමළ හෝ වේවා ඕනම භාෂාවක අපිට මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දවසට එක සින්දුව එක ඩිවයිස් එකකින් එක සින්දුව ගන්න මේකෙන් හදාගන්න පුළුවන් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගත්ත කියලා වීඩියෝ හොඳයි කියලා මම හිතනවා එහෙනම් වීඩියෝ හොඳයි නම්
පල්ල තින සස්්‍රයි් බටන එක ලයි බටන එක ඔබල සස්්‍රයිප් කර යන්න එක ඉල්ලනවා එහෙනම් සුබදවසක් හැමෝටම ජය වේවා